නොයි බං උඹ මේ පිටු ගණන් ලියලා තියෙන කුණුහරුප මේව බලන්නේ මට එන්න කිව්වේ. අනේ වාහේ ඔය ලියලා තියෙන රැප් උඹ දන්නවයි රැප් ගැන මම රැපර් කෙනෙක් වෙන්න හදන්නේ. මොකද්ද රැපර් කියන්නේ? කවුද රැපර් කියන්නේ? ඕන්න ඔක තා ප්ලාස්ටික්. ඔයලකින් අහුවොත් එන ඉන්ටර්නැෂනල් ටෝක් දෙන. ඒවට මෙලෝ තනිස් පොල් කට්ටක් දන්නේ. ඔය දන්නවයි සාන් පුතාව. සාන් පුතා කියන ඔය ජයසිරිගේ බාලා කොල්ලනේ අර ජර්මන් ටෙක් ගිය මොකෝ මන්නෝ දන්නේ. ඒක ගැරේජ් එකකුත් දැම්ම මං හිතන්නේ හන්දියේ මේ ඊපෙරද නේ. ගැරේජ් හරි ෂෝක්. ස්මෝකියව දන්නවයි. දන්නෝ ස්මෝකියෝ කියන ඩෙන්ගු වලට ඩුම ගහන මැෂින් එකක්නේ. හම්බෝ හේ සුපිරි මෙම හරි. කයිස දන්නවද කියනවා. කයිස මන් දන්න ඔක මට වඩා දන්නේ අපේ අර මැරිච්ච අබරන් අත අපෝ මිනිහා ඔක ගන්න 150 කසරවන ගන්න ක්‍රීම් එකනේ ටක් ගාලා පළු එහෙම දඩ එහෙම ටකස් කාලා හොඳ වෙනවා. අනේ හත්තලා මේ මුකුත් ඕනේ ෆිල්ටිව දන්නවද කියපන්. හරි හරි පිළිගන්නේ බෑ ෆිල්ටිව දන්නේ. අනිත් දෙක නම් දන්නේ. මොකද්ද බං ඒ අනිත් දෙක ඒ දෙක මන් දන්නෙත් නෑ. මොකද්ද අනිත් දෙක? ඔන්න ඉදි මහල කූකත යකෝ උඹලගෙත් මහ සල්ලසකට වල්ලපට්ට බල්ලෝ පරිදි ටෝක් තියෙන්නේ. යකෝ ෆිල්ටිගේ අනිත් දෙක ඇවිල්ලා මිල්ක් ටී ඊට පස්සේ ප්ලේන් ටී. හරිනේ. ඔව් මං හිතන්නේ හරි. මේ මුකුත් ඕනේ. ඔහේ BNS දන්නවද කියනවා. වැරදිනේ ප්‍රනවුන්ස් කරන විදිහ වැරදි ඒක. මොකද්ද කනප්පු සඳ කරන මලපෙරේතියෝ ඒක තියෙන වැරද්ද නැතුව කොහොමද කියන්නේ ඒක? NSB බැංකුවනේ. මේ මගේ සුවඳ සබන් කුක්කු බෝලේ. උඹ ඔය රැපර්ලා එහෙම දන්නවා කියලා කොහෙවත් ගිහලා කඩ එහෙම අරින්න එපා මගේ ඉස්සරහා ඕවා කිව්වට හොඳේ. අර මොකෝ? නෑ හරි මිනිස්සෙක් ඉස්සරහා ඔය ගොන් කතා ටික කිව්වොත් එහෙම ඔබට කන පැලෙන දෙකක් ගහලා උඹ පොලිසියට බාර දීලා අන්තිමේ මට මේ පොලිසිය ගාන එන්න වෙනවා රැපර් නෙවෙයි උඹට දෙන්න ඇප.